මෙන්න බලන්න දැන් මෙතන බිත්ති අපි ලෙවල් එකට කැටේ ගෙවුවට පස්සේ පෝසස් එල්බෝ එක ඇතුලේ තියෙන්නේ. ටයිල් එක පිට තියෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා තමයි කියන්නේ මේ පළවෙනිම බට් ලයින් වහගන්න එපා. අපිට දැන් මෙතන උඩින් අපි අමු කොලොප්පුනේ තියෙන්නේ මේ. මෙතනින් අපිට දැන් ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මේ බටේ දැන් එළියට ඇදලා අපිට ඕමනා ගන්න ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ මෙන්න මේ කට ආස්සෙන් ඇතුළට වතුර බහිනවා. මේ වශයෙන් වතුර ලීක් වෙලා බිත්ති වලට වතුර උරනවා. මෙන්න මේ ප්‍රශ්න හින්දා තමයි කියන්නේ කොලොප්පු දාලා වහගන්න එපා. කලින්ම අපිට දැන් ඕන ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ටයිල් එකේ ලෙවල් එකටවත් මේ කට ඇදලා ගන්න ඕන. ටයිල් එක ලෙවල් එකට කට ඇදලා ගත්තා නම් මේ වශයෙන් වතුර යන්නේ නැහැ. ඒකල මේ අස්සට අපි කොලොප්පු දාලා දැන් හිර කරගන්න. දැන් මේක අස්සට කොලොප්පු ටිකක් දාලා හිර කරලා මේ බටේ ඇදලා ගන්න ඕනේ එළියට. ඒකල ඒ ගානට ටයිල් එක ලෙවල් එකට හදාගත්තා නම් හරි. ඉන්න බලන්න මම ඒක දැන් කට ටයිල් එකේ ලෙවල් එකට දාලා නූලක් එළියට ඇදලා හදාගත්තා. දැන් මෙතනින් ආයේ වතුර ලීක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හදා ගන්න ඕන අපි අනිවාර්යයෙන්. බලන්න මගෙත් එක ඇඳලා හිටියොත් බාත් รู එක ඉවර වෙනකොට මිනිස්සු අතින් එන අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්.